EPDP නායක ඩග්ලස් දේවානන්දගේ යටතේ තිබූ ගිනි අවි රැසක් පාතාලය අතට ගියේ කෙසේද? ඒ පිළිබඳ විමර්ශනය සඳහා ජනවාරි 10 වන දින දක්වා ඩග්ලස් දේවානන්ද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කොට තිබෙනවා. ආයුධයට ආයුධයෙන් උණ්ඩයට උණ්ඩයෙන් ලේට ලෙයින් පලිගන්නා බිහිසුම් පාතාලයේ අඳුරතම සිදුවීම. පාතාලේ සුමියදා CID අත්අඩංගුවට පත් වූ හිටපු දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ලබන ජනවාරි 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පා මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. එහිදී ඔහු අත්අඩංගුවට පත් වූයේ මාකොදුර මදුස්ගේ ප්‍රකාශයක් මත. අත්අඩංගුවේ සිටියේදී ඝාතනයට ලක් වූ මාකන්තුරේ මදුස් ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් යට ගිනි අවියක් සංගවා ඇති බවට ලබා දුන් ඔත්තුවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය සොයාගෙන ලැබුවේ මෙයට අවුරුදු කිහිපයකට පෙර. නමුත් ඒ කාලයේදී ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කොට නිවැරදි ක්‍රියාමාර්ග ගෙන තිබුණේ නැහැ. කෙසේ හෝ EPDP සංවිධානයේ සමාජිකයන්ගේ ආරක්ෂාවට ඒ කාලයේදී ආණ්ඩුව විසින් ගිනි අවි නිකුත් කොට තිබුණා. එම ගිනි අවි ගණන ප්‍රමාණයෙන් 25ක්. ඒවා අතර මිලිමීටර් 9 ගිනි අවි 6ක් හා T56 ගිනි අවි 19ක් අඩංගු වෙනවා. EPDP නායක ඩග්ලස් දේවානන්ද ඔහුගේ නමට මෙම ගිනි අවි රජය මගින් නිකුත් කර තිබූ බවයි පැවසෙන්නේ. එම ගිනි අවිවලට කුමක් සිදුවේද යන්න ඔහු දැන සිටියේ නැති බවයි සඳහන් වන්නේ. බොහෝ දුරට එම ගිනි අවි පාතාලයට ගිය බවටයි සැක පහළ කර ඇත්තේ. රාජ්‍ය සතු ගිනි අවි මෙලෙස පාතාලය අතට යෑම බරපතල තත්ත්වයක් බව අප ප්‍රකාශ කළ යුතුයි. මෙයට අමතරව තවත් ගිනි අවි රැසක් ඔහුට ලබා දී තිබූ බව පැවසෙන නමුත් කිසිදු විගණනයක් ඒ පිළිබඳවද සිදු වී නැහැ. EPDP සමාජිකයින් මේවා පාතාලයට විකුණුවාද එසේත් නැතිනම් පාතාලය විසින් ඒවා පැහැරගත්තාද යන්න පවා හෙළි වී නැහැ. ඒ මක් නිසාද එම ගිනි අවි පිළිබඳ නිවැරදි විගණනයක් මෙතුවක් කාලයකට සිදු නොවීම හේතුවෙන් මාකන්දුරේ මදුස්ගේ ඔත්තුව යටතේ වැලිවේරියේදී සොයාගත් ගිනි අවිය EPDP නායක ඩග්ලස් දේවානන්දගේ ආරක්ෂකයෙකුට ලබා දී තිබූ බවයි ඔහු සඳහන් කරන්නේ. එම ගිනි අවියට එතනින් පසු සිදු වූ දේ පිළිබඳ ඔහු නොදන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහු කටයුත්ත ලබා දී තිබුණා. කෙසේ හෝ රජයේ ගිනි අවි මෙලෙස පාතාල සමාජිකයින් අතට පත්ව තිබීම බරපතල කාරණයක්. ඉදිරියේදී මේ පිළිබඳව තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කරා. කෙසේ හෝ වේවා ලබන ජනවාරි 10 වන දින දක්වා EPDP නායක ඩග්ලස් දේවානන්ද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.